සුබ දවසක් යාළුවනේ. ඔන්න අද අපි යන්නේ CapCut Pro version එක ෆ්‍රී, සම්පූර්ණයෙන්ම ෆ්‍රී ගන්න. ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ෆ්‍රී version එක ගන්න කලින් අපි කම්පියුටර් එකේ කරන්න තියෙන ලැප් එකේ හරි වගේ PC එකේ මෙන්න මේ වගේ settings ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපේ දැනට තියෙන CapCut version එක තියෙන ඒක uninstall කරලා දාන්න ඕන සම්පූර්ණයෙන්ම. අපි ඒක කරලා එමු. මෙන්න මෙහෙම ගිහිල්ලා control panel එකට ගිහිල්ලා බලමු. control panel. මේ තියෙන්නේ ඇවිල්ලා මේකේ programs and features යන්න. එතන තියෙනවා CapCut එක. CapCut එක තියෙනවා. ඒක uninstall කරන්න මෙන්න මෙහෙම. yes දෙන්න. මෙන්න මෙතන keep user data කියන එකට හරිය මේ ටික් එක දාගන්න. හරිද? මේක දාලා ඉවර වෙලා ඕකේ දෙන්න. CapCut uninstall වෙන වැඩේ completely වුණා. හරි. ඊට පස්සේ මේ දේ වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? මම ඔයාලට යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා CapCut version එකක්. අන්න ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඒක තමයි එතනින් එහාට තමයි වැඩ ටික වෙන්නේ. මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්නකො. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ලින්ක් එක. හරි ඔන්න අපි සියල්ල සූදානම්. එතකොට අපි දැන් CapCut ඇප්ලිකේෂන් එක අර ලින්ක් එකට ගිහිල්ලා ඉවර වෙලා ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයා ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ලින්ක් එක තියෙනවනේ. ඒ ලින්ක් එක මෙන්න ඒකෙන් ආපු සෙටප් එක මෙන්න සෙටප් ෆයිල් එක. අපි ඒක මෙන්න මෙහෙම ගිහිල්ලා ඕපන් කරමු. ඕපන් කරලා මොකක්ද දෙන්නේ? සාමාන්‍ය අර software එකක් install කරන විදිහටම තමයි කරන්න තියෙන්නේ. එතන yes දෙන්න. yes දීලා ටික වෙලාවක් යනවා. වීඩියෝ එක skip නොකර බලන්න. මොකද මේ ගොඩක් දේවල් ටිකක් කරන්න තියෙනවා මේකේ. මග නොහැර හැමදේම හරියට බලා ගන්න. එතකොට ආයේ මේ දෙතුන් වතාවක් බලන්න ඕනේ නැහැ. මෙතන agree වෙනවා. install now දෙන්න. skip කරන්න එපා. අප්ඩේට් නොවි ප්‍රෝ ෆීචර්ස් ටික ගන්න විදිහ හරියටම බලා ගන්න. නැත්නම් මේක අප්ඩේට් වෙන්න ගන්නවා. මේ හරියටම ප්‍රෝ ෆීචර්ස් තියෙන එක ඉන්ස්ටෝල් කරගත්තත් අප්ඩේට් කරන්න වෙනවා. ඒකින්ද ස්කිප් නොකර ඒ අප්ඩේට් නොවි තියාගන්න කරන දේත් බලා ගන්න. ට්‍රික් වගේක් තියෙනවා කරන්න. ඒ ටික හොඳට බලා ගන්න. මෙතන දැන් ඔයා ඕපන් කරලා බලන්න. CapCut එක ඕපන් වෙනවද කියලා බලන්න. වැඩි වෙලා ඉන්න එපා. කන්ෆර්ම් කරන්න. ඕපන් වෙනවා. ප්‍රොජෙක්ට් එකකට යමු. අලුත් එකකට. ගියා බලමු ඉෆෙක්ට් එහෙම ඔක්කොම තියනවද කියලා. ප්‍රෝ කියපු ඒවා ප්‍රෝ නෙමෙයි නේද දැන්? හොඳට බලන්න. දැන් ප්‍රෝ කියලා දෙයක් නෑ මේකේ මං හිතන්නේ. ඔව්. හරියටම ස්ටිකර්ස් එහෙම තියෙන්න ඕනේ ඉන්න බලන්න. වැඩි වෙලා ඉන්න එපා. මම මේක දැන් කට් කරනවා. ඊළඟට අප්ඩේට් නොවී තියෙන්න ඕන දේ කරනවා. අපි ඒ දේ කරමු. දැන් අපි මොකක්ද දන්නවද කරන්න ඕනේ? ඔයා ටග් ගාලා CapCut එකෙන් මේ එක්සිට් වෙන්න ඕනේ. හරිද? නැත්තම් ඔටෝ අප්ඩේට් වෙන්න ගන්නවා. වැඩි වෙලා ඉන්න එපා. ප්‍රෝ ෆීචර්ස් ඔක්කොම ඇවිල්ලානේ තිබුණේ. ඔටෝ අප්ඩේට් වෙන එක වළක්වන්න තමයි අපි දැන් මේ ට්‍රික් එකක් කරන්න යන්නේ. ඒක කරන්නේ
C drive එකට යන්න. my computer ගියා. C drive එකට ගියා. user file එකට යන්න. user file එකට ගියා. එතකොට මගේ නමත් එක්ක තියෙනවනේ. HP. මේකේ තියෙනවද බලන්න app data කියලා එකක්. app data මේ තියෙන්නේ. හරි. ඕකට ගියා. මෙතනට ගියාට පස්සේ local කියන එකට යන්න. මේකේ තියෙනවා CapCut කියලා. CapCut එකට යන්න. දැන් අපි user file එකට ඇවිල්ලා app data කියන file එක තිබුණේ නැත්නම් මොකද කරන්නේ? ඒක බොහෝ දුරට ඒක තිබුණේ නැත්නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේක කරන්න ඕනේ. views යන්න show මේ hidden වෙලා තියෙන item එහෙමත් පෙන්වන්න කියලා කියන්න. මෙන්න මේක ටික් එක දාන්න. නැත්නම් ඒවා පෙන්වන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙන views එකට යන්න show කියන එකට යන්න hidden item කියන එක දෙන්න. එතකොට පෙන්වනවා app data කියන එක. app data කියන එකට ගියා local කියන එකට ගියා කොහේ හරි CapCut එහෙම පෙන්වන්නේ නැත්නම් views යන්න hidden item පෙන්වන්න කියන තැන ටික් එක දාන්න. ඊට පස්සේ CapCut එකට ගියා. ඊට පස්සේ මෙතන තියෙනවා user data කියලා එකක්. ඒක ඕපන් කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ download කියන ෆෝල්ඩර් එකට යන්න ඕනේ. මෙතනදී මම මේ ට්‍රික් එක කරලා තියෙනවා. ඔයාලගේ ෆෝල්ඩරේ ඔයාලා ඕපන් කරලා බලද්දී ඔයාලට මෙන්න මේ GPU driver bug list ඔන්න ඔය වගේ දෙයක් එයි ඔයාලට. ඒ වුණාට මෙන්න මේක නැති වෙයි. මේක තමයි අපි අප්ඩේට් නොවී තියෙන දාන ට්‍රික් එක. මේක මම දාලා තියෙන දැනටම. හරි. අපි මේක දාන විදිය බලමු. මේක ගණන් ගන්න එපා. ඔයාලගේ මේක නෑ. හරිද? එතකොට මේක දාන්න. මේක දාන්නේ right click කරා new ගියා text document එකක් ගන්න. අරගෙන ඉවර වෙලා මේක update exe e update.exe කියලා ටයිප් කරන්න. මේ txt කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මකන්න. දැන් ඔයා මේක සේව් කරන්න මෙන්න මේ වගේ වෙන තැනක ක්ලික් කරාම මේක සේව් කරන්නද කියලා අහනවා. එතකොට මේක exe ෆයිල් version එකක් විදියට තමයි සේව් වෙන්නේ. ඔන්න බලන්න. හරිද? දැන් මගේ දෙකක් තියෙනවනේ දෙකක් තියෙන හින්දා මේක සේව් කරන්න බෑ අප්ඩේට් exe2 කියලා සේව් වෙනවා කියලා අහනවා. මං කියනවා හා කමක් නැහැ කියලා. හරි. දැන් මට මේ දෙකක් වැඩක් නැහැ. ඇත්තටම ඔයාලට මෙන්න මේ විදිහට එයි. එහෙම සේව් කරාම මම මේක දැන් ඩිලීට් කරලා දානවා. ඔයාලා ඒ විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට හදාගන්න. එච්චරයි වෙන්න ඕනේ. මේක මතක තියාගන්න හොඳින් exe ෆයිල් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ අවුලක් නැහැ. හරි. දැන් කොහොම කරලත් ඔටෝ අප්ඩේට් වෙනවා නම් කරන්න දෙයක්ත් තියෙනවා. අපි ඒකත් බලමු. දැන් මේ වෙද්දි ඔයාගේ සම්පූර්ණ සිද්ධිය වෙලා ඉවරයි. ආයි කරන්න දෙයක් නැහැ. අප්ඩේට් වෙන්නෙත් නැහැ. ජීවිත කාලයම CapCut free pro features එක. ඊට පස්සේ කරන්න ඕන දේත් මම කියන්නම්. ඔයාලට මෙතනදී මේ exe කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කොහේ හරි පෙන්වන්න නැත්නම් මේ view එකට යන්න. එතන ගිහිල්ලා ඉවර වෙලා show එකේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියන්නේ අන්න එතනට ටික් එකක් දාගන්න. සාමාන්‍යයෙන් දැන් ඔය වෙන Windows වල පෙන්වල එහෙමනම් මෙන්න මෙතන තියෙන්නේ. මගේ මේ PC එකේ මම හදාගෙන ඉන්නේ මේ විදිහට view එක. ඒතකොට පොඩ්ඩක් වෙනස් බවක් දැනෙයි. ඔයාලගෙත් මේ හරි කොහේ හරි ඇති view කියන එක. ඒකට ගියාම මේ විදිහට නෙමෙයි පෙන්වන්නේ. මේ ඔක්කොම දේවල් ටික ඇති මේවා තියෙනවා කොහොමද. දැන් තව දෙයක් කරන්න ඕනේ. දැන් මේ update exe ෆයිල් එක right click කරා properties ගියා. මේ read only ඔයාලගේ දාලා නැත්නම් මෙන්න මෙතනට read only එකට ටික් එකක් දාගන්න. දාලා apply කරන්න. apply දෙන්න. ඕකේ. හරි. දැන් ඔයා CapCut එකට ගිහිල්ලා ඕපන් කරලා බලන්න දැන් CapCut එක හරිද කියලා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් එහෙම කරලත් හරි ගියේ නැත්නම් මෙතනින් back වෙන්න. back වෙලා තව එකක් back වෙන්න. apps කියන එකට ගිහිල්ලා ඔව් මෙන්න මේ apps කියන එකට ගිහිල්ලා අර මං කලින් හැදුවා වගේ right click කරා new ගියා text document එකක් ගත්තා update.exe කියලා දැම්මා txt ෆයිල් එක delete කරා after that enter ගුවම save වෙනවා. ඕක දෙන්න පුළුවන්.
හරි. එතකොට නම් හරියන්න ඕනේ. මට මේක වැඩක් නැහැනේ මගේ ඕපන් වෙනවද කියලා අපි බලමු කොහොමද බලමු. ඒක ඩිලීට් කරාම. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් CapCut එකට යමු. මේ ඕපන් වෙච්ච එකට. start creating them. අපි දෙමු මේ මම යන වීඩියෝ එකක් බයි එක. වා ඩිලීට් කරා. අපි නිකන් බලමු try කරලා හරියනවද කියලා. pro features තියනවා කියලා. ඒක තමයි මේ යන්නේ. අපි දාමු transition එක. transition මොනවද pro version තියෙන්නේ. මේක නෑ මේක නෑ මේක නෑ. pro ඒවා තියෙන්නේ. pro කියලා කියාගත්ත ඒවා pro. බලමු ස්ටිකර් එහෙම තියනවාද කියලා. මේ තියෙන්නේ pro එක. මේ තියෙන්නේ pro subscribe කියලා එහෙම තිබුණා මට මතකයි. follow මේ pro එක ඔක්කොම free තියෙන්නේ. දාගන්න පුළුවන්ද? හරි ඒක ප්ලස් කරා. pro එක දාගත්තා. වැඩනේ. effect එහෙම දාන්න පුළුවන් බලමු. pro version එකක් තියෙනවා. sign in වෙන්න කියලා කියනවා නේද? එහෙම ඕනේ නෑනේ. මේක දාගමු. වැඩද කියලා බලමු. backslash ටික හරියට තාමත් තියෙන්නේ. මේ හෙල්ලෙන එක බලමු. හරි නේද යන්නේ? coffee feature එක තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේක එක්ස්පෝර්ට් කරලා බලමු ප්‍රශ්නයක් තියෙද මොනවා හරි තියෙද කියලා බලමු. එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද බලමු. ඒකත් පෙන්නන්නම්කෝ. හරි මම 1080 දැම්මා. 1080 මේක අපි දාමු ඩෙස්ක්ටොප් එකට. ඩෙස්ක්ටොප් එකට දාමු. select folder export කරමු. මම පේනවා මේක එක්ස්පෝර්ට් වෙනවා කිසිම අවුලක් නැහැ. හරි නේද?
අපි දැන් එක්ස්පෝර්ට් කරපු වීඩියෝ එක බලමු ඕපන් කරලා කොහොමද කියලා. මේ තියෙන්නේ වීඩියෝ එක. බලමු අදාළ ඉෆෙක්ට් ඔක්කොම වැඩ. වීඩියෝ එකේ කෙලවරටනේ අපි දැන් ආවේ තියෙන්නේ. ප්‍රෝ ෆීචර්ස් ඔක්කොම වැඩ. හරි නේද යාළුවනේ? ඉතින් එහෙම තමයි CapCut එක ප්‍රෝ වර්ෂන් එක අපි ගන්නෙ. ඉතින් යාළුවනේ අදට සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් හැමෝටම තැන්ක් යූ. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න හැමෝම.